2025 පළාත් පාලන ආයතන සංකීර්ණ සිට සඳහා නාම යෝජනා බාර ගැනීම මේ මාසේ 17 වෙනිදා ලබන සඳුදා පෙරවරු 8:30ට දිස්ත්‍රික්ක 25 තේරීම් නිලධාරී කාර්යාලවලදී ආරම්භ වෙනවා. නාම යෝජනා බාර ගැනීම 20 වෙනිදා මධ්‍යහ්න 12 දක්වා සිදු කිරීමට නියමිතයි. වගේම අපමුදල් බාර ගැනීම 19 වෙනිදා මධ්‍යහ්න 12 දක්වා සිදු කිරීමට නියමිතව තිබෙනවා. 20 වෙනි දින නාම යෝජනා අවසන් වීමෙන් පසුව පස්වරු 12 සිට 1:30 දක්වා විරෝධතා කාල සීමාවක් පවත්වනවා. මේ විරෝධතා කාල සීමාව තුළ යම්කිසි අයෙකුගේ නාම යෝජනා පත්‍ර පිළිබඳව විරෝධතාවය දැක්වීමට මේ නාම යෝජනා ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයන්ට හැකියාව තිබෙනවා. ඒ වගේම පස්වරු 1:30න් පසුව ඒ අදාළ බාර දී තිබෙන නාම යෝජනා ප්‍රතික්ෂේප වීම හෝ බාර ගැනීම පිළිබඳව තීරණය තේරීම් නිලධාරිගේ තීරණය ප්‍රකාශයට පත් කරනවා. එයින් පසුවයි ස්වාධීන කණ්ඩායම් සඳහා අදාළ සලකුණු නිකුත් කිරීම කරනු ලබන්නේ. විශේෂයෙන්ම අධ්‍යයන පොත්සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 17 වෙනිදා සිට 26 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. ඒ නිසා විශේෂයෙන්ම නාම යෝජනා බාර දෙන සියලුම අපේක්ෂකයන්ගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා නාම යෝජනා කාල සීමාව තුල සහ නාම යෝජනා කාල සීමාව අවසන් වීමෙන් පසුව විභාගයේ පැවැත්වෙන කාල සීමාව තුල විභාග අපේක්ෂකයන්ට බාධාවක් නොවන අයුරින් තමන්ගේ කටයුතු කරගෙන යන ලෙස විශේෂයෙන්ම 20 වෙනිදා මධ්‍යහ්න 12න් පසුව නාම යෝජනා කාල සීමාව අවසන් වීමෙන් පසුව කිසිදු පෙළපාලියක් රථ වාහන පෙළපාලියක් හෝ එක් රැස්වීමක් සිදු කිරීමට නීතියෙන් අවසරයක් නැහැ. ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත් කරලා තියෙනවා නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස විශේෂයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල අවට විභාග මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ඒ අනුව ඒ විභාග මධ්‍යස්ථානවල විභාගයට පෙනී සිටින දරුදරියන්ට කිසිදු බාධාවක් නොවන ආකාරයෙන් ඒ නාම යෝජනා බාර දෙන අපේක්ෂකයන් හැසිරීම අවශ්‍යයි. ඒ වගේම නාම යෝජනා බාර දීමෙන් පසුව 26 වෙනිදා දක්වා කාලය තුලත් විභාග මධ්‍යස්ථාන අවට තම තමන්ගේ ප්‍රචාරක කටයුතු කිරීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙනවා. තැපැචන්ද අයදුම්පත් බාර ගැනීම මුල් අවස්ථාවේදී නාම යෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 336 සඳහා මේ මාසේ 17 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කරලා තියෙනවා. ඒ වගේම ඊට පසුව නාම යෝජනා දැන්වීම නිකුත් කළ පළාත් පාලන ආයතන 3 සඳහා 19 වෙනිදා තමයි අවසන් දිනය තැපැචන්ද බාර ගැනීම. මේ තැපැචන්ද බාර ගැනීමේ දිනය නැවත වතාවක් දීර්ඝ කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා හැක්ටා කල් වේල ඇතුව දුර බැහැර තේරීම් නිලධාරී කාර්යාලවලට යවන තැපැචන්ද අයදුම්පත් අතින් ගොස් බාර දීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකක්ද අහන්නේ? මේ වලට මේවල පාර්පාන වැටිලා තම නියෝජනය අනිවාර්ය කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොකක්ද අදහස? මේ සම්බන්ධයෙන් සියලුම දේශපාලන පක්ෂ අපි ඒ අදාළ චක්‍රලේඛ මගින් දැනුවත් කරලා තියෙනවා. තරුණ අපේක්ෂකයන් සංඛ්‍යාව, ඒ වගේම කාන්තා අපේක්ෂිකාවන් සංඛ්‍යාව සහ නාම යෝජනා පත්‍රයේ අඩංගු යුතු මුළු අපේක්ෂකයන් සංඛ්‍යාව. ඒ වගේම ඒවට අවශ්‍ය වෙන දින වකවානු විශේෂයෙන්ම තරුණයන්ගේ වයස සම්පූර්ණ වෙන ඒ දින වකවානු සියල්ලම අපි මේ වන විට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කරලා තියෙනවා. විශේෂයෙන්ම චක්‍රලේඛ මගින් ඒ වගේම මාධ්‍ය නිවේදන මගිනුත් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි සමාජ මාධ්‍ය තුල වෛරී ප්‍රකාශ නැත්නම් මට ගැසීම් වගේ ඒවා ආරම්භ වෙන්නේ මේ නාම යෝජනා බාර දීමෙන් පස්සේ තමයි විවිධ පුද්ගලයන් ඉලක්ක කරන්නේ. මේ සම්බන්ධයෙන් පියවර ගන්නවද පුතුමාලා? පසුගිය චන්දවිමසනදී වගේම මේ සම්බන්ධනොත් අපි අවශ්‍ය පියවර ගන්නවා. අපේ යම් මේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටවලා තියෙනවා මැතිවරණ මහලේකම් කාර්යාලය. ඒ වගේම දිස්ත්‍රික් කාර්යාලවලත් ඉදිරියේදී පිහිටවනවා. ඒවා මගින් මේ සමාජ මාධ්‍ය මගින් සිදුවන වෛරී ප්‍රකාශන සහ දේශපාලන මඩ ගැසීම් සහ අනවශ්‍ය තොරතුරු ප්‍රචාරය වීම වැළැක්වීම සඳහා
පසුගිය ඡන්දය විසින් දෙකේ වගේම අවශ්‍ය වැඩ පිළිවෙල යොදවනවා. ඒ වගේ තමයි අතන් පක්ෂ මේ චෝදනා කරන දැන් මේ මැතිවරණේ තාම නමුදලා පාර්ලිමේන්තුවේ නැහැ. එතකොට මේ පත්වීම් සහ මාරුවීම් වගේ ඒ වගේම කරන්නේ මේ වන විට අපි විධාන සහ නියෝග නිකුත් කරලා තියෙනවා සියලුම අදාළ ආයතන සඳහා එවැනි පත්වීම් ස්ථානමාර වීම බඳවා ගැනීම ආදිය සිදු කරනවා නම් ඒවා සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම සංවර්ධන වැඩ කටයුතු කිසිවක් නතර කිරීමට අපේක්ෂා කරන්නේ නැහැ මැතිවරණ කොමිෂන් සභාව. නමුත් මේ සංවර්ධන වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර ඒවා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ආයතන ඒ වගේ වැඩපිළිවෙල සහ සිදු කරන ආකාරය පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දීලා ඒ සඳහා අනුමැතිය ලබා ගත යුතුයි.